රසයක් යාළුවෝ හැමෝටම ඔන්න ඔයාලට මං අදත් පුංචි දෙයක් අරගෙන ආවා පුංචි පැකේජ් එකක්. පොඩි අයටත් ගන්න දේවල් තියෙන්න එපේ නේද? හරි. එහෙනම් යාළුවනේ කෙටියෙන්ම කියන්නම් මොනවද තියෙන්නේ කියලා. වෙනද වගේම රෝහිණී ඇන්තෝරියම් ප්ලාන්ට් කටුගස්තටින් මෙන්න මේ වගේ අලුත් දළු දාලා තියෙන මෙන්න මෙයා තමයි විශේෂත්වයක් තියෙන්නේ. මේ ඇවිල්ලා ඔයාලා දන්න හැමෝම දන්න කෙනෙක් තමයි මෙයා. තේනවද? මෙයා කවුද කියලා? මේ ඇවිල්ලා ෂේක් මී කියලා අලුත් වර්ගයක් තියෙන්නේ. අන්න යාව ෂේක් මී කියන රතු පාට දිගටි මල මේ ඊයේ පෙරේදත් මම එක ගහක් දුන්නා මල් පොහට්ටුවකුත් එක්කන්. යන්තම් පිපිගෙන එන එක. ඉතින් මේකත් ඒ වර්ගයේම තමයි ෂේක් මී කියන වර්ගය. අලුත් වර්ග එකතු කරන ඔයාලට ඉතාමත් වටිනා වර්ගයක්. අලුත් වර්ග එකතු කරන අය ඉන්නවනේ. අලුත් වර්ග නෙමෙයි. ඔන්න වැරදුනා යාළුවනේ. විවිධ වර්ග එකතු කරන අය ඉන්නවනේ. විවිධ වර්ග එකතු කරන අයට මේක ඉතාමත් වටිනවා. විවිධ වර්ග තියෙනකොට ෂේක් මී කියන වර්ගෙත් බෝ කරගන්න පුළුවන්. මම දැකලා තියෙන ලොකු තවන් වල මේ ෂේක් මී පැල ගොඩ තියෙනවා. රුපියල් 400න් චූටි පැල ගොඩාරියක් තියෙන දැනකට මම ඊයේ පෙරේදා ගියා පොහොර මිටියක් ගන්න. කොකෝ ප්ලස් එකක් ගේන්න. ඉතින් ඒ වගේ තැන්වලත් මේවා තියෙනවා මම දැක්කා. එතකොට තව ලොකු මේ කටුගස් නුවරම තව ලොකු තවානකත් මම දැක්කා මේ ෂේක් මී වර්ගයේ තියෙනවා. ඒ නිසා මේක බෝ කරගන්න හොඳ වර්ගයක් තමයි යාළුවන්ට. ඒත් එක්කම ගෙවල් වල හදන්න ලස්සන දේවල් දිගටි වර්ග හොයන අයට මේ වගේ දිගටි කොළ තියෙන දිගටි මල් තියෙන මේක හරියට මේ මල ගත්තොත් රෝජා මල වගේ දිගටි මලක්. මේ කොළේ හැඩේ තමයි මල් වලත් ගන්න ගොඩක් දුරට. මම දවසකුත් ඔයගොල්ලන්ට කියලා දුන්නේ. මේ කොළේ හැඩේ ගන්නවා මල් වලට. ඉතින් මේකත් මේ වගේ දිගටි මලක්. හොඳද? ෂේක් මී කියන එක රෝස පාට මේ රතු පාට රෝජා වගේ දිග මලක් තමයි ෂේක් මී. මේ වර්ග තමයි ඔය ඉතින් පරණ වර්ග තමයි ඔය අලුත් වී ඇවිල්ලා තියෙන්නේ නේද? එක ඒවා. එහෙනම් යාළුවනේ යත් එක්කන් තව ඔයාලට දෙනවා මෙන්න මෙයාගේ නම නම් මං කියන්න දන්නේ නැහැ. හොඳට කට් කරලා පෙළබෝ කරගන්න පුළුවන් ගහක්. හොඳද? ඒ වගේම ගෙදර හදාගන්න නම් හොඳම ලස්සන මේකේ පිපින්නේ ලස්සන රෝස පාට මෙන්න මේ කොලේ විදිහටම හැදෙන ලස්සන ලොකු මලක්. මල නම් ගොඩාරියක් ලොකුයි යාළුවනේ. හොඳද? මේකෙන් නම කියන්න මම දන්නේ නැහැ. ඉතින් දැන් මේ පොඩි පෙළේ දාලා නම අහන්නත් බෑනේ. ලොකු මල් පිපිනකන් ඉන්න එපේ. පොඩි පෙළ තමයි මා ළඟ තියෙන්නේ. මාත් තැනක තිබිලා තමයි පෙළ දෙක තුනක් ඉල්ලන් ඇවිල්ලා බෝ කරගත්තේ. හොඳ හරිම ලස්සන ලොකු මලක්. බෝනික්කෝ වගේ ලස්සන පාටක් මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ඔයගොල්ලොන්ට. ඒ කියන්නේ රෝස පාට කිව්වට ඔය මේනි පැනඩෝලා ස්වීට් ඩ්‍රීම්ස් වගේ රෝස පාට නෙමෙයි. බෝනික්කෙක් වගේ ලස්සන රෝස පාටක් තමයි මේ මලේ පිපෙන්නේ. මේ මල පිපෙන්නේ. මෙන්න මෙයත් එක්ක මේ පැකේජ් එකට මම ඔයාලට අද දෙනවා. ඊළඟට යාළුවනේ මෙන්න මෙයා. මෙයත් ඇවිල්ලා මම නම කියන්න දන්නේ නැති එක්කෙනෙක්. බලන්නකො අලුත් දැල්ලක් තියෙන ලස්සන. ඉතින් මෙයත් හරි නිරෝගී එක්කෙනෙක්. මෙයාගේ ඇවිල්ලා මෙන්න මේ වගේම දම් පාට ලොකු මලක් පිපුණා ලාමලා දම් පාට. පියුරුනෝ මල වගේ ලොකුම ලොකුයි හැබැයි. පියුරුනෝ මල වගේ දම් පාටයි. නමුත් ලොකුම ලොකුයි. ලා පාට දම් පාට තමයි මේ මලට තියෙන්නේ. ඒ කියන්නේ පර්පල් රේන්, කවාලි, එහෙම නැත්නම් පියුරුනෝ සිෂෝ වර්ගයට එන මලක් නෙමෙයි. ඊට වැඩිය ලාමලා දම් පාටක් තමයි මේකේ තියෙන හරිම ලස්සන මලක්. ගෙවල් වල හදන අයට ඉතාමත් වටිනා වර්ග තමයි මේ. මේ දෙකම ඕගොල්ලොන්ට ගෙදර ලස්සනට හදන්න අලංකාරයට හදන්න කෙනෙකුට මම දෙනවා රුපියල් 2000කට. පොඩි මුදලකටනේ දාලා තියෙන්නේ. ඒ හින්දා ඕගොල්ලොන්ට ගෙදර ලස්සනට හදාගන්න පුළුවන්. ලස්සනට මෙන්න මේ වගේ මල් පිපෙන්න හදාගන්න. පේනවද මේ වගේ ලස්සන මල් පිපෙන්න හදාගන්න පුළුවන්. මේ අද දවස් පැකේජ් දාන්න තියෙන ඒවා. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සනට මල් පිපෙන්න හදාගන්න ඕන නම් කතා කරලා ඉල්ල ගන්න 072 8973 407 WhatsApp නම්බරේ ඔන්න මතක් කළා. ඉක්මනින් ඉල්ල ගන්න රුපියල් 2000යි.